admin account එකෙන් බලා ගන්න පුළුවන් ජීසගේ account එකක් මේ වගේ account එකක්. එතකොට ප්‍රගතිය හරහා එක් ගාමිණීදාරි වසම කොටස් ක්‍රියාත්මක ව්‍යාපෘති කීයක් දාලා තියෙනවද කොයි ප්‍රාලයකද දාලා තියෙන්නේ. දැන් මෙතන sample data එකක් විතරයි තියෙන්නේ. එම තියෙන ප්‍රාලය ටික කීයද තහවුරු කරලා තියෙනවද තහවුරු නොකරපු කීයක් තියෙනවද ග්‍රාම සේවා වසම් කීපයක ක්‍රියාත්මක ව්‍යාපෘති වල කීයක් දාලා තියෙනවද කොයි ප්‍රාලයකද තහවුරු නොකර කීයක් තියෙනවද කියලා මේ data එක real time බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා මේ details ටික ඊළාට දැන් මේ කල්තර විශ්ව ලේකම් කාර්යාලයක admin account එකක් තියෙන. එතකොට ඒකේ මේ ප්‍රාලේ වල accounts කීපයක් කීයක් හදලා තියෙනවද කියන විස්තරේ නිකන් log ගුණ අය දවස් 7කට ඉස්සෙල්ලා log ගුණ අය මාසෙට ඉස්සෙල්ලා log ගුණ අය මාසයක් වෙනකන් log කියලා නැති අය දවස් 30ක් වෙනකම් ඒ විස්තර ටික මෙතන පෙන්නනවා. ඊට අමතරව ව්‍යාපෘති පද්ධති පියුස්මේ report වල තියෙනවා තොරතුරු ඇතුළත් කරපු අයගේ විස්තර. මෙතන data range එක තෝරලා ගත්තාම මේ මම sample එකක් දාලා තින්නේ sample account එකකින්. එතකොට ඇතුළත් කර අය ඇතුළත් කර දිනය edit කරපු අය edit කරපු දිනය ඒ විස්තර ටික තියෙනවා. ඊට අමතරව delete කිරීමේ පහසුකමක් තියෙන්නේ මේ admin account හරහා විතරයි. මෙතන ඒ වගේම ඔයගොල්ලෝ දාපු ව්‍යාපෘති වල පිහිටීම, ඒ කියන්නේ අපි location mark කළා ඒ ටික මෙතන තියෙනවා. දැන් මෙතන sample එකක් විදිහට තියෙන්නේ කල්තර දිස්ත්‍රික්කයේ හොරන් ප්‍රාදේශීය ලේකම් මේ කාර්යාලයේ විස්තරයක්. මෙතනින් ඔයාලට select කරන්න පුළුවන් මේ පාසල් රජයේ ප්‍රතිබෙමි රජයේ කාර්යාල ඔය මේ කැටගරි අනුව select කරලා ගන්න පුළුවන්. එතකොට දැන් තියෙන්නේ මාර්ග එක විතරයි. එතකොට මෙතනින් මේ ක්ලික් කළාම සිතෙමේ ඒ තැන pop up වෙලා පෙන්නනවා. ඒ ස්ථානයේ ක්ලික් කළාම ඔයා දාගෙන description එක ඒ විස්තර ටික පෙන්නනවා. ඊට අමතරව image ටික පෙන්නනවා. මම මේ sample images ටිකක් දාලා තින්නේ. මේ image ටික ඕනනම් download කරගැනීමේ පහසුකමක් තියෙනවා. මේ පහසුකම් ටික අපි ඉදිරියේදී සැලසුම් අධ්‍යක්ෂක ප්‍රාදේශීය ලේකම් ඒ account වලට add කරනවා.